එතනින් පටන් ගමු අපි මේ කතාව. ඉන්දියාවේ අධිරාජ්‍යයක් වුණ ධර්මාශෝක රජතුමාගේ දරුවන් දෙදෙනා තමයි මිහිඳු කුමාරයා සහ සංඝමිත්තා දේවිය. එහෙමයි. ඒතකොට ධර්මාශෝක රජතුමා බුදුදහම වැළඳගත්තයින් පසුව බොහෝ රටවල් වලට, ඒ කියන්නේ ලක්දෙරණට පමණක් නෙමෙයි බොහෝ රටවල් වලට අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ප්‍රචාරණය කරන්නට, ධර්ම සංගායනා කරන්නට, ඊළඟට 84000ක් විහෙර විහාරස්ථාන ඉදි කරන්නට මූලිකත්වයගෙන කටයුතු කරපු පින්වන්ත රජ කෙනෙක්. එහෙමයි. ඉතින් එතුමන් ඒ තරම්ම පුණ්‍යවන්ත ක්‍රියාවල යෙදුනත් එතුමන්ට දැනගන්නට ලැබුණා තමන් තාම මේ බුද්ධ ශාසනයේ ඥාතීත්වය ලැබලා නැහැ කියලා. එහෙමයි. ඉතින් ඥාතීත්වය ලබන්න නම් කුමක්ද කරන්න ඕනේ කියලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් අහන වෙලාවේ තමයි රහතන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ ශාසනයක ඥාතීත්වය ලබන්න නම් තමන්ගේම ලෙයින් උපන්න දරුවෙක් ශාසනයට පූජා කරන්න ඕනේ කියලා. ඉතින් මේ වෙලාවේ තමයි සමන්ති මිහිඳු කුමාරයා සහ සංඝමිත්තා කුමරිය උතුම් පැවිදි දෙවියටපත් වෙන්නේ, ශාසනයට ඇතුල් වෙන්නේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ඒ දහම් ප්‍රචාරයේ ප්‍රතිඵලයක් හැටියට තමයි ගෞතම බුදුරජාණන් වහන්සේගේ දහම් සංදේශය අරගෙන අපේ මේ ලක්දෙරණට වැඩම කරන්නේ. ඉතින් මේ වෙලාවේ බොහෝ පිරිසක් ලක්වාසී බොහෝ පිරිසක් බුදුදහම වැළඳගෙන දේවානම් පියතිස්ස රජතුමාගේ මූලිකත්වයෙන් බොහෝ පිරිසක් බුදුදහම වැළඳගෙන තෙරුවන් සරණ ගිහිල්ලා ධර්ම මාර්ගයේ ගමන් කරන්නට උත්සාහවත් වෙනවා. ඔය අතර දේවානම් පියතිස්ස රජතුමාගේ සහෝදරයෙක්, ඒ කියන්නේ ඇත්තටම යුව රජතුමා, මහානාග කියන යුව රජතුමාගේ පින්වන්ත බිරිඳ අග්‍ර බිසව තමයි අනුලා දේවිය කියලා කියන්නේ. අනුලා දේවිය මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරපු බාලපණ්ඩිත කියන සූත්‍ර ධර්මය ශ්‍රවණය කරනකොට උතුම් සෝවාන් ඵලයටපත් වෙනවා. සෝවාන් ශ්‍රාවිකාවක් බවට පත් වෙනවා. අනුලා බිසව ඇතුළු 500ක් රාජකන්‍යාව, කුල කන්‍යාව සෝවාන් ඵලයටපත් වෙලා ওই විදිහට ඉන්නකොට දේවානම් පියතිස්ස රජතුමා විසින් මහා විහාරය ඉදි කරලා අපේ මිහිඳු මහරහතන් වහන්සේට මහා සෑය ඒ මහා විහාරය පූජා කරන දවසේ අනුලා බිසව ඇතුළු මේ කාන්තාව 500 දෙනාම උතුම් සකදාගාමි ඵලයටපත් වෙනවා. ඒ වෙලාවේ තමයි රජතුමාගෙන් ඉල්ලීමක් කරන්නේ දේවයන් වහන්සේ අපිට මේ සම්බුද්ධ ශාසනය තුල උතුම් පැවිදි භාවයටපත් වෙලා අපිට මේ ශාසන පිළිවෙත් පුරන්නට භික්ෂුණීන් වහන්සේලා හැටියට මේ ශාසනය තුල අපිට වතපිළිවෙත කරන්නට අපව පැවිදි කරනසේක්වා කියලා. ඉතින් මේ වෙලාවේ සමන්ති දේවානම් පියතිස්ස රජතුමා මිහිඳු මහරහතන් වහන්සේට මේ කාරණය කියනකොට මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කරනවා, රජතුමනි මම ස්වාමින් වහන්සේ නමක් හැටියට මට කාන්තාවන් පැවිදි කරන්න මට අවසර නැහැ. මට කැප නැහැ. එහෙමයි. ඒකට සුදුසුම කෙනා දඹදිවේ ඉන්නවා. ඒ මගේ නැගණිය සංඝමිත්තා තෙරණිය. සංඝමිත්තා තෙරණිය මගේ නැගණිය අපි මව් භූමියට වඩම්ම වගෙන පැමිණිලා මේ පින්වත් කාන්තාවන්ට පැවිද්ද වෙනුවෙන් අපි අවස්ථාව ලබා දෙමු කියලා කියනවා. ඉතින් සමන්ති මේ ලක්දෙරණේ විශේෂත්වයේ කාන්තාව හා බැඳුණු විශේෂත්වයේ එකක් තමයි මුලින්ම මේ මව් භූමිය තුල ලංකාද්වීපය තුල මගපලලාභී ශ්‍රාවකයෝ හැටියට බිහි වුණේ කාන්තාව. එහෙමයි. පිරිමි කෙනෙක්ට කලින් අනුලා බිසව ඇතුළු මේ 500ක් කාන්තාව තමයි මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ හැටියට මේ මව් භූමිය තුල මුලින්ම බිහි වුණේ. ඉතින් ඒක කාන්තාවන් හැටියට ඔබ අපි හැමදෙනාට මේක විශේෂ අවස්ථාවක්. ඉතින් ඒ වෙලාවේ දේවානම් පියතිස්ස රජතුමා ඉල්ලීමක් කරනවා, එහෙනම් මේ ස්වාමීනි අපි සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ වඩම්මවනකොටම අපි වජිරාසනේ දඹදිව බුද්ධගයා වජිරාසනේ වැඩ සිටින ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ ශාඛා වහන්සේ නමකුත් අපි මව් භූමියට වඩම්මමු කියලා. ඉතින් ওই විදිහට තමයි අරිට්ට කියන අමාත්‍යවරයා දඹදිවට පිටත් කරලා හැරලා ධර්මාශෝක රජතුමාගෙන් මේ ඉල්ලීම කරන්නේ තමන්ගේ දියණිය සංඝමිත්තා මහරහත් තෙරණීන් වහන්සේ සමග
දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ මේ මව් භූමියට වැඩම වන්නට කියලා. ඒ වෙලාවේ ධර්මාශෝක රජතුමා බොහොම දුකටපත් වෙනවා. කාරණා දෙකක් නිසා. එක් කාරණයක් තමයි ඒ වෙනකොට සංඝමිත්තා මහරහත් තෙරණීන් වහන්සේ පැවිදි වෙන්නට කලින් විවාහ ජීවිතයකටපත් වෙලා හිටියේ. ඒ විවාහ වුණ තමන්ගේ ස්වාමියා සහ දරුවා සුමන කුමාරයා මේ මුළු පවුල මේ වෙනකොට ශාසනයට ඇතුළත් වෙලා හිටියේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේත් එක්ක සුමන සාමණේරයන් වහන්සේ තමන්ගේ මුණුපුරා ලංකා දරණී තලයට වැඩම කරලා හිටියේ. ඉතින් ධර්මාශෝක රජතුමා කියනවා අනේ මම දරු දුක චුට්ටක් හරි නිවාගත්තේ ඔබ වහන්සේ දිහා බලලා. සංඝමිත්තා තෙරණින් වහන්සේ දිහා බලලා. දැන් ඔබ වහන්සේත් මව් භූමියට යනවා නම් මං තාත්තා කෙනෙක් හැටියට මගේ මේ දරු දුක මං කොහොමද ඉවසන්නේ කියලා. ඉතින් කොහොම හරි Tamanගේ සහෝදර ස්වාමීන් වහන්සේගේ වචනයට පිටුපාන්නට බැරි නිසා ලංකා දරණී තලයේ බොහෝ කාන්තාවන්ට ලොකු සේවයක් වෙන නිසා දුකෙන් නමුත් මේ අවස්ථාවට අවසර දුන්නා. එහෙමයි. ඉතින් ඔය විදිහට ඊළඟ දෙවනි කාරණය තමයි සමන්ති ධර්මාශෝක රජතුමා කල්පනා කරා මම කොහොමද ජීවමාන බුදුරජාණන් වහන්සේ බඳු බෝධීන් වහන්සේගේ ශාඛාවක් ඡේදනය කරන්න මම ආයුධයක් තියන්නේ කොහොමද බෝධීන් වහන්සේට? මට ඒක කරන්න බෑ. ඒක නිකන් ආනන්තරීය පාප කර්මයක් හා සමානයි. මට ඒක කරන්න බෑ කියලා. ඉතින් ඒ වෙලාවේ අපේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ අවවාද අනුශාසනා මත අවවාද අනුශාසනා මත ධර්මාශෝක රජතුමාට අවවාද ලැබෙනවා බෝධීන් වහන්සේ ළඟට ගිහිල්ලා රත්තරන් පාට පින්සලකින් දක්ෂිණ ශාඛා වහන්සේ වටා ඉරක් අඳින්න කියනවා. ඒ ඇති කියනවා. ඉතින් මේ ඉර ඇඳට පස්සේ සමන්ති තමන් වහන්සේ විසින්ම බුද්ධානුභාව බලයෙන් තමන් වහන්සේ විසින්ම බෝධීන් වහන්සේ මව් බෝධීන් වහන්සේගෙන් වෙන් වෙනවා. ඡේදනය වෙනවා. කවුරුත් කැපුවේ නැහැ. ඒක බුද්ධ 이르දියක්, දේව 이르දියකින් වෙච්ච දෙයක්. ඉතින් ওই විදිහට ඡේදනය වෙච්ච දක්ෂිණ ශාඛා බෝධීන් වහන්සේ රන් කටාරමක තැන්පත් වෙලා අහසට පැන නැගිලා දවස් 7ක් වලාකුලෙන් වැහිලා තියෙනවා. ඒ දවස් 7න් පස්සේ තමයි නැවතත් බෝධීන් වහන්සේ මිනිසුන්ට දිස් වෙන්නට පටන් ගත්තේ. ඒක දිග කතාවක් මම මේ කෙටියෙන් කියන්නේ. ඒක හරිම අසිරිමත්. බෝධීන් වහන්සේ සහිතව අපේ සංඝමිත්තා මහරහත් තෙරණීන් වහන්සේ රහත් තෙරණීන් වහන්සේලා 11 නමක් සමග. ඒ කියන්නේ සංඝමිත්තා තෙරණීන් වහන්සේත් එක්ක 12 නමක්. 12 නමක් වූ රහත් තෙරණීන් වහන්සේලා ශිල්ප ශ්‍රේණී 18ක පිරිසක් එක්ක නැව් නැගලා ලංකා දරණී තලයට පිටත් වෙනවා. ඒ නම් වශයෙන් හඳුන්වන නම් උත්තරා, හේමා, පදුමා, පසන්තමාලා, අග්ගිමිත්තා, මල්ලා, සුමා, මහාදේවී ඇතුළු තෙරණින් වහන්සේලා 11 නමක්. හරි. එහෙමයි. ඉතින් මේ මහා 이르දිමත් මහා රහත් තෙරණීන් වහන්සේලාත් එක්ක තමයි උතුම් බෝධීන් වහන්සේ අපේ මව් භූමියට නැවෙන් වැඩම කරන්නේ. ඉතින් ඒ වෙලාවෙත් හරි අසිරිමත් සිදුවීම් ගණනාවක් වුණා. සමන්ති. ඒ කියන්නේ නැව මුහුදට දැමුණු සැනින් යොදුනක් පුරාවට මහ මුහුදේ රැලි නතර වුණා. බොහොම නිශ්චල බවට පත් වුණා. මුහුද. පස්පියුම් පිපුණා. නැව ඉදිරියට ඇදෙන තැන පස්පියුම් පිපි ඒ පස්පියුම් මත තමයි නැව ඉදිරියට දියත් උනේ. ওই විදිහට මහා සාගරයේ ඉදිරියට යනකොට සමන්ති මේ සාගරයට අධිග්‍රහිත 이르දි බල නාගයෝ ඉන්නවා. මේ නාගයෝ හරි ආසයි ධාතුන් වහන්සේලා වඳින්න, බෝධීන් වහන්සේ වඳින්න. ඉතින් මේ වෙලාවේ මේ නාගයෝ උත්සාහ කළේ කොහොම හරි බලහත්කාරයෙන් බෝධීන් වහන්සේ නාග ලෝකයට අරන් ගිහින් පුද සත්කාර කරන්න. හැබැයි මහා 이르දි බල අපගේ සංඝමිත්තා මහරහත් තෙරණීන් වහන්සේ ගුරුළු වේශයක් මවාගෙන අර නාගයන් দমনය කරනවා. 이르දි බලයෙන්. ඉතින් මේ වෙලාවේ මේ නාගයෝ සංඝමිත්තා තෙරණීන් වහන්සේ ළඟට ඇවිල්ලා ආයාචනා කරනවා, බැගෑපත්ව ඉල්ලනවා, අනේ මහා 이르දිමත් තෙරණීන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් අපිට දින 7කටවත් බෝධීන් වහන්සේ අපේ නාග ලෝකයට වැඩම කරවලා අපිට පුද සත්කාර දක්වමින් අපිට පින් රැස් කර ගන්නට අවස්ථාව දෙන්න කියලා. ඉතින් තෙරණීන් වහන්සේගේ අවසරයෙන් සමන්ති දින 7ක්
නාග ලෝකේ නාගයන්ගේ මහත් වූ පූජා සත්කාර මැද්දේ බෝධීන් වහන්සේ වැඩ සිටිනවා. ඒ දින 7න් පසු නැවතත් බෝධීන් වහන්සේ අපේ මව් භූමියට පැමිණෙනවා. වැඩම වාගෙන පැමිණෙනවා. ඉතින් දඹකොළ පටුන යාපනයේ දඹකොළ පටුනට තමයි බෝධීන් වහන්සේ වැඩම කරන්නේ. ඉතින්